Hi guys, ඉතින් ඔන්න අපි ඉන්න apartment එකෙන් එළියට බැස්සා. අපි අද පොඩි ගමනක් යන තමයි යන්නේ. මම wife දැන් එනවා. light හැවුවා. ඉතින් අපි lift එක ගෙන්න ගමු. ඉතින් අපි අද සෞදි අරාබියේ හරියටම රස්නේ දවසක්. රස්නේ දවසක අපි දැන් හවස වෙලාව 4ට ළඟයි යාළුවෙක් ඉන්න යාළුවවත් අරගෙන යන්න ළමයි හදන්න. Yan. Paga nanti. Ini dulu locker lena. Ini yang udah yang alu nih udah ada yang orang tapi ada balan nih. Ini salumi. දැන් අපි ඔන්න යාළුවනේ එළියට යනවා. දැන් අපි යන්න දැන් සූදානම් වෙන්නේ. ඉතින් මගේ යාළුවත් එන නිසා වයිෆ් ගියා පිටිපස්සට. හරිම රස්නේ. හිතා ගන්න බැරි තරම් රස්නියක් තියෙන්නේ සෞදි අරාබිය. ඇත්තටම මේ කියන්නේ විනාඩි 10ක් විතර ඉඳලා හැමෙන් නිකන් අර බර්න් ස්මෙල් එකක් යන ලංකාවේ ගින්නට පිච්චුනම කොහමද ඒ වගේ ගඳක් යන ස්කින් එක. හරි එහෙනම් අපි මගදී හම්බ වෙමු. මොකද මෙහෙ කේස් තියෙන සීට් බෙල්ට් දාගන්නත් ඕනේ. නැත්තම් ෆයින් කාලා ඉවරයක් නැත යනවා. ඔගේ මගදී සෙට් වෙනවා. බයි see you. ඉතින් guys අපි යාළුවාව දාගෙන ආවා යාළුවාගේ ගේ ගාවට. ठीक है ini tapi second floor kita mau jalan nih ini mau situ dah teri ඉතින් යාළුවනේ ඔන්න අපි අපේ යාළුවෝ දෙන්නවත් දාගෙන අපේ ගමන යන්න පිට වුණා. ඉතින් අපි දැන් රියාද් නගරේ පහු කරමින් තමයි මේ ඉන්නේ. ඉතින් හවස් වරුවේ නගරේ පහු කරන් හරි කට්ටක් කාලා අපි ලස්සනම පැත්තකට ලං වුණා. බලන්නකෝ ඉතින්. ඉතින් ලංකාවේ උඩරට පළාතට ගියාම ලස්සන කොළපාට කඳු දකිනවා වගේම ලස්සනක්. ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ වැලි කඳු දකිද්දි දැක්කා. ඒක හරියම ලස්සන දර්ශනයක්. ඔයගොල්ලෝ මේ දකින්නට වැඩිය ගොඩාක් ලස්සනයි. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ මැද පෙරදිග ඉන්නවා නම් ඇවිල්ලා දැන් ඉන්නේ මේ වගේ වටයක් දාලා බලන්න. හරිම ලස්සනයි. ඔයගොල්ලෝගේ ජීවිතේ දකින්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් යාළුවනේ රියාද් නගරේ ඉඳන් කිලෝමීටර් 235ක් 236ක් වගේ ගානක් දුර ගෙවාගෙන අපි අපේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම මම සමාවිල්ලන්න ඕනේ අපේ කට්ටියගෙන් අපිත් එක්ක ආපු අයගෙන්. මොකද මන් නිසා ඇත්තටම ටුවර් එක සෑහෙන්න පරක් වුණා. මට ලෑස්ති වෙන්න සෑහෙන්න පරක් වුණා. ඉතින් අපි යාළුවෝ දෙන්නවත් ගන්න ගියානේ. යාළුවෝ දෙන්නවත් අරගෙන එද්දී එතන ට්‍රැෆික් එකටත් හවු වෙලා කිලෝමීටර් 230 ගාන එන්නම අපිට පෑ දෙකක් වගේ තමයි ගියේ. ඒ වුණාට රියාද් සිටි එක ඇතුලේ අපිට පැයක් විතර මූව් කරන්න වුණා අර පොඩි කිලෝමීටර් ගාන පහු කරන්න. ඒ හේතුව අපේ පරක්කුව. ඉතින් අපිට ඔෆිස් ටයිම් සෙට් වුණා. ඒකෙන් අපි ගොඩාක් පරක්කුයි.
හරි ඉතින් කොහොම හරි අපි රෑ වෙලා මෙතනට ආවා. ඉතින් අපි හිතුවේ නෑ මේක ඇතුළට ය아가න්න පුළුවන් වෙයි කියලා. මොකද රෑ වෙලා වැඩි නිසා. හැබැයි අපි ආවට පස්සේ මේක කඩයක් කරලා තිබ්බා. ඉතින් මේ කඩේ මිනිස්සුන්ගෙන් කතා කරලා ඇහුවාම ඒ කඩේ එක්කෙනා කිව්වා මේක ඇවිල්ලා අවුරුදු 1200ක් විතර පරණ ගමක්. මේ ගම ඇවිල්ලා දැන් සීසන් එක නෙමෙයි. හැබැයි දැන්ට මිනිස්සු බලන්න එනවා. ඒත් සීසන් එක තියෙන කාලෙට සාමාන්‍ය වින්ටර් සීසන් එක තියෙන කාලෙට සෑහෙන්න ෆොරිනර්ස්ලා මේක බලන්න එනවා කියලා. ඉතින් අපි ඇතුළට යන්න හදනකොටම ඒකේ වැඩ කරන සෞදි මිනිස්සෙක් අපිට හම්බුණා. ඒ මිනිස්සයා තමයි මේ වීඩියෝ එකේ ඉස්සරහින් යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් එයා අපිට මුළු ගමම සවිස්තරාත්මකව පෙන්වන්න එයාගේ වැඩ කොටස එයා බාරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ මට මේක දකිද්දී පරණ අර පාරවල් මතක් වෙන අර ගල් වලින් හදපු මේක අවුරුදු හිතන්නකෝ 1000 ගානකට කලින් හදපු ඒවා ඒ විදිහටම තියෙනවා කිව්වා. හැබැයි මේ මෙතුම කියනවා මේ බිත්ති වලට මැටි ගානවා කියලා. ඒගොල්ලෝ මම හිතන්නේ සමහරලාට ඒක මෙව්ව වෙන්න. ඒ කියන්නේ කල් තියා ගන්න ගොඩ නැගිලි සවුත් නුමේ තියා ගන්න මැටි ගානවා ඇති. හැබැයි මේ බිත්ති හරි පළල්. මොකද මේ රස්නේ ඇතුළට දරා ගන්නත් එක්කනේ මේගොල්ලෝ මේක හදන්න නැත්තේ. මොකද ඒ කාලේ AC මුකුත් තියෙන්නේ නැතුව ඇතිනේ. ඉතින් මෙයා අපිව එක්කන් යන්නේ මියුසියම් එකකට, කෞතුකාගාරයකට. ඉතින් අපි ගිහිල්ලා බලමු කෞතුකාගාරේ මොන වගේද, මොන තරම් ලස්සනද. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ තියෙන්නේ මැටි මේගොල්ලෝ ගන්න හදන මැටි තියෙන්නේ. ඉතින් ගෙවල් දහස් ගණක් තියෙනවා යාළුවනේ. මේක ඇත්තටම ඇවිදලා ඉවර කරන්න බෑ. මොකද දැන් රෑත් වෙලා සහ අපේ කට්ටිය බයනුත් එක්ක තමයි ඉන්නේ. මොකද කාත් කවුරුවක්වත් නැහැ. අපි 4 දෙනයි ওই සෞදි මිනිස්සුයි විතරයි ඉන්නේ. ඉතින් සෞදි අරාබියේ ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි යමු බලන්න කෞතුකාගාරේ මොන වගේද කියලා. ඔන්න අපි දැන් යන මියුසියම් එක ඇතුළට. මේගොල්ලෝ ඉස්සර උගුස්සොන්ගෙන් වැඩ තියන සෑහෙන්න. මෙන්න තියෙනවා. ඉතින් welcome to the grandfather Hamad Heritage Museum. Kabsa and chicken, coffee. Kabsa. Kabsa. هنا في كبسة؟ Yes, في kabsa. هذا أها. small. No. جد سمسم hotel. هوتيل Yes. هذا؟ إيه سمسم hotel. كله فيه هنا. أي كله فيه. هذا كبير؟ هذا كبير. هو كبير. هذا أصلي. هذا Yes yes. Also asli ha? Yes كله. هذا إن أصلي يعني أصلي يعني Asli. أصلي يعني ميجا أوريجينال أصلي. كله أصلي ها كله أصلي. هذا سيم أصلي Yes. هذا هذا لا. ما هذا فيها أصلي. هذا أصلي. هذا أصلي هنا. هذا بوكس. هذا أصلي ها هذا أصلي. أصلي يعني عربيين أتجينا هذا أصلي. මේ ඇත්ත සත්තුන قطة برية. කුල්ලු අස්ලිය كله أصلي. මාශල්ලා මේ ඔක්කොම ඇත්තලු මේකත් هذا هنا. can I touch bro ما في مشكلة ما في مشكلة. ما في مشكلة. no مشكلة. أيوة هذا شوف هنا. it's true මෙන්න තියෙන ඉතින් ලස්සන ගම්මානයක් මෙයන් මේ ඇත්ත සත්තුලු ඇස් කටවල් ඉතින් අවුරුදු ගානක් පරණ බඩු තමයි තියෙන්නේ අරාබි මිනිස්සු පාවිච්චි කරපු ඉතින් අරාබි ඉතිහාසය එයා කියනවා මේක ඇතුලේ කබ්සා කබ්ස ගැන්නේ පරණ කෑම කඩ හොටෙල් ඉන්නවනයි නිදාගන්න කරන්න ඔක්කොම පුළුවන්ලු ඉතින් මේ ඇඳුම් එහෙම නම් මේ අලුත්තේ හැබැයි මේ සත්තු ඔක්කොම පරණ ඇත්ත සත්තුලු මේ රටෙන් ගස් තියෙනවා
මේ තියෙන්නේ ඔයගොල්ලෝ මේක නම් දන්නවා ඇතිනේ. මේක තමයි අරාබියාගේ ප්‍රියතම ක්‍රීඩාවක් කියන්න බෑ. හැබැයි අරාබියාගේ ප්‍රියතම දෙයක්. ඩෙසර්ට් ගිහිල්ලා කැම්පින් ගහන එක. මේ වගේ ගත්තා ඒගොල්ලෝ ගහගන්නේ පොඩි කඳවුරක් ගහගන්නවා. ඇතුළෙන් මේ වගේ දාගන්න මේකප් මෙහෙම කරන අර ඔයගොල්ලන්ට පේන ඇති ගිනි මැලයක් ගහලා කෙටල් එකක් තියාගෙන ඒගොල්ලෝ කොෆි බොනවා. ඒගොල්ලෝගේ ඇර්බියන් කොෆි එකට කියන්නේ ගව්වා කියලා. ඉතින් ඕක බොන එක තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් අපේ යාළුවා සෞදි යාළුවා අපිට සියලු දේවල් විස්තර කරගෙන යනවා. ඉතින් පළවෙනිට කියනවනේ මට ලොකුවටම අරාබි බෑ. හැබැයි සමහර පොඩි දේවල් දන්නවා. ඉතින් ඒකෙන් ෂේප් එකේ ගේම් එකක් ගහගෙන ඉන්නවා සෞදිය තුල. ඉතින් අපිට කියන්නේ මේ තුමා මේ කියන්නේ මේ කීටැට් එක රියාල් 10යිලු. මම එතකොට යාගෙන් ඇහුවා මේ බැංක් වලින් මට කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්ද කියලා. එතකොට යා කියනවා කාඩ් නෑ යා ගාව බෑ. මේ STC වලින් ඕන ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ මේ ඇවිල්ලා තලගොයා වෙන්න ඕනේ. එයා මට මොකක් හරි වචන කිව්වා මට ඒක තේරෙන්නේ නැහැ. තලගොයාද කිඹුලද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි බලන්නකෝ එයා කියන දේවල් එක්ක ඕගොල්ලොන්ට තේරෙයි මේ සතා මොකෙක්ද කියලා. හැබැයි මේ ඇත්ත සතෙක් මොකෙක්ද කියලා බලන්නකෝ. හදා මෙයා කියනවා මේක කබ්ස කියන්නේ චිකන් වෙනුවට මේක මම හිතන්නේ මේ තලගොයා. මේක සුපිරි කියලා ඒගොල්ලෝ කනවා ඇති. මේක هذا إلا دجاج كله أصلي هذا كله هذا ما في هذا بلاستيك ප්ලාස්ටික් هذا أصلي මේක බොරුවක්ලු මේක ප්ලාස්ටික්ලු මේ සතා ඇත්තලු هذا غنم هذا المتين هذا قديم هذا قديم أيوة أنا معلوم هذا قديم أيوة أنا معلوم برضه هذا فيه هنا أغراض كله هذا قديم تعال شوف هنا هذا شغل ما في شغل خلاص ما في شغل ما في شغل السيراميكا يس أنت معلوم هذا ليه can you play تعال هذا لاين هذا لاين أصلي lion أصلي Yes. මේක ඇත්ත සිංහෙක්ලු මේ ඇස් දෙක ඇරෙන්න ඔක්කොම ඇත්ත. ඒ දත්ත ඇත්තද ඉතිං මෙයා කියනවා මේ ඉන්න ඇත්තම සිංහෙක්ලු. ඉතින් මං ඇහුවා මේක අවුරුදු කීයක් පරණද කියලා. ඉතින් එයා කියන විදිහට මේ සිංහයා අවුරුදු 15ක් පරණයි. ඊට අමතර මේ සිංහයාගේ සියලුම ඇතුළේ තියෙන බඩවැල්ලේ ඔක්කොම අයින් කරලා තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් දත් ටික ඇත්තම දත්ලු තියෙන්නේ. ඇස් දෙක විතරක් බොරු දෙකක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් අනිකුත් ඔක්කොම ඇත්ත කියලා තමයි මෙතුමා කියන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේ කුලියට දෙන කාමරලු. මේක ඉතින් විශේෂත්වයක් කියන්නේ ඉතින් මැටි වලින් තියෙන නිකන් normal කාමරයක්. සාමාන්‍යයෙන් රියාද් පැත්තේ මේ වගේ කාමර නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. هذا كم فلوس 100 200 واحد واحد يوم 24 ساعة سمسم فطور මං කියන අරාබි මටම තේරෙන්නේ නැහැ සමහරලාට. ඉතින් මං ඒක ඔයගොල්ලොන්ට වැඩි දුරක් තේරෙන්න කියන්නම්. එයා කියනවා දවසක රියාල් 200ක්ලු එක කාමරයක්. වහෙත් කිව්ව එක දවසක් කියන එක. මොකද නෝට්ස් පරණ නෝට්ටු පුලුස් පරවෙන එක ඒකේ රජුරුවන්ගේ ෆොටෝ එක නැහැ. ඊට පස්සේ මේ රජුරුවන්ගේ ෆොටෝ එක දාලා එයා print කරලා සල්ලි. මේ ඇත්තේව නෙමෙයි. ඇත්තම ඇත්ත සල්ලි.
ඉතිං අපේ වීඩියෝ එක ටිකක් දිගයි තමයි හැබැයි මම හිතනවා මේ වීඩියෝ එක ඔගුලොන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකක්ද ඔගුලොන්ට මේක ඉස්සරහට දැකගන්න පුළුවන් මේක අවුරුදු කීයක් පරණ රාජධානියක්ද ප්‍රදේශයක්ද කියන එක සහ දැන්ට මේකේ මොකක්ද තියෙන වටිනාකම කියන එක දැනගන්න පුළුවන් කියලා. ඉතින් සෞදි අරාබිය ගොඩක් අපේ ලාංකිකයෝ ඉන්න හැබැයි මේ වගේ යන්න අවස්ථාවක් හම්බෙන්නේ නෑ. ඉතින් මම ඒකයි අවස්ථාවක් කරගත්තේ ඔගොල්ලොන්ට මේක පෙන්නන්න. ඉතිං මේ ගිජුලීනියට අරාබි වලින් කියන්න මොකක්ද කියලමං ඇහුවා. එතකොට කියන්නේ තුම කියන්නේ ගිජුලිහනට අරාබියෙන් කියන්නේ අන්නාසර් කියලලු. ඉතින් අන්නාසර් කියලා ෆුට්බෝල් ක්ලබ්යකුත් තියෙන. මම ඉතින් එයත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරගෙන ඉන්නේ. අන්නාසර් කියලා ෆුට්බෝල් ක්ලබ්යකුත් තියෙනව නේද කියලා. එතකොට එයා කියනවා අයිවා හද සේම් කියලා. ඒ කියන්නේ මේ දෙකම සමානයි කියලා. ඉතින් ඔගොල්ලෝ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ගිජුලිහනට කියන්නේ අන්නාසර්ද කියලා. ඉතිං මෙතන ඉන්න සුදු නාගෙක් මට ඔගුලොන්ට හරියට මූුණම ගැතින් වීඩියෝ වෙලා නැහැ. මූුණ තෙක්ක තියෙන ලස්සන සුදුනාගේ. ඉතින් මේ හැම එකකම විශේෂත්වයක් තියෙනවා. මේ හැම එකක්ම ඇත්ත සත්තු. මේ හම සියලු දේවල් ඇත්ත සත්තුන්ගෙන් මේ ගොල්ලු අරගෙන හදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන තියෙන විශේෂත්වයේ. මැරුණු සත්තු උනත් මේ ඔක්කොම ඇත්ත සත්තුන්ගේ හම පිහාටු දේවල් තමයි තියෙන්නේ. ඉතිං මෙතන මැරිච්ච සත්තුන්ගේ සත්තු වත්තක් හදලා තියෙනවා. ඉතින් ඒ ටික බලාගෙන අපි ඉස්සරහට යමු බලන්න මොකක්ද තව අපිට බලන්න තියෙන්නේ කියලා. මුන්ටිකන ලංකාවෙන් එක්කං ඇත්ත සත්තු අපිට ඇරලම දුන්න මෙයා. මොකද දැන් වෙලා ඇවිල්ලා ඇත්තටම රෑ 8:10යි කවුරුවක් කරන්න නෑ. බකරි කියන්නේ එළුවනේ. අන්න ඉන්නවා ලයනල් මෙසි. ඉන්තමාලු මෙසියා معلوم ميسي she's pregnant. هذا ada mama لا هذا أذكى. අන්න ඇත්ත සතෙක් ඉන්නවා. ya me pilih satek lu pregnant lu අපි. hi hello එළුවෙක් අපි දැක්කා. هذا مويا. المويه ان هذا حق بقر حليب. ඒක ඇතුළට දාන්නේ එළියට එන්නේ නැද්ද? ඒක රබර් එකක් වගේනේ ප්ලාස්ටික්. ඒක හැමෙන් හදන්නේ නේ. ආරක මන් දන්නේ දැන් තමයි. ඉතින් මං ඔයගොල්ලන්ට පෙන්නන එක මං ඇත්තටම නම දන්නේ නැහැ. ඒකත් ඇවිල්ලා සත්තුන්ගේ හැමෙන් ළමයිලු හදන්නේ අතීතයේ වතුර ඔට්ටු කිරි අරගන්නන්න පාවිච්චි කරපු එකක් තමයි මං ඔයගොල්ලන්ට දැන් පෙන්නගෙන කලින් පල්ලෙහ ඒකට පල්ලෙහන් තියෙන පෙන්නන එක. පස්සේ මේ වෙතල කැපෙන්නේ නැහැ මේ. okay ඒක cross එකක් තියන්න يلا عشان එකක් තමයි හැබැයි විකුණන්න නැද්ද දන්නේ? මුවහත් නෑ. විකුණන්න නැද්ද දන්නේ? අම්මට චිමිනි ලාම්පු තියෙනවා මෙහෙම. يبغى اشوف فوق يلا ما في مشكلة. يبغى فوق هنا فينيش؟ هنا خلاص؟ بعدين خلاص بعدين هنا مغد
هذا مدرسة مدرسة يس كان قديم قديم ايه قديم لا شوف من هناك ඉතිං මදරසා කියන්නේ අරාබියෙන් ඉස්කෝල එකට මෙතුමා කියනවා මෙතන ස්කෝලයක් දැන්ටත් පවත්වනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද කියලා. සමහර විට මොකක් හරි අර දහම් කරුණු දහම් පසලක් වගේ දෙයක් කරනවා ඇති. මම කියනවා දැන් සමර් එක ඉවරුනහම මේ වැස්ස වැටිලා වතුර ඔක්කොම ඇතුළට පීරිලා හරියට ගලනවලු. මේක වාදිය. ඒ වාදියක් කියන්නේ වතුර විලක් නේ. නිකන් ලංකාවේ පොකුණක්. මේ ඔක්කොම වහින වතුර මෙහෙට එනවා කියලා තමයි කියන්නේ මම හිතන විදිහට. 1000 years صح 1000 years 1000 سنة ඒ කියන්නේ 1000 سنة අවුරුදු 1000 years. قبل هذا إسلام ආ قبل مسلم هذا يدير قديم مرة ඒ කියන්නේ ඉස්ලාම් පටන් ගන්නත් කලින්. ඉතින් මම දන්න ඇත්තනම ඉස්ලාම් ඉතිහාසය සෞදි අරාබියේ තියෙන මෙතුමා කියන විදිහට ඉස්ලාම් පටන් ගන්නත් කලින් තමයි මේ ප්‍රදේශය තිබිලා තියෙන්නේ. මේ ප්‍රදේශය පැවතීගෙන එන්නේ. එතකොට කිව්වොත් අවුරුදු 1100ක් පරණයි කියලා මෙතුමා කියනවා මේ ගම්මානය සෞදි අරාබියේ. එතකොට අවුරුදු 1100ක් පරණ වුණොත් මේ ගම්මානය මෙතුමා කියන විදිහට ඉස්ලාම් ආගමට සෞදි අරාබිය අවුරුදු 1100ක් පරණ නැති විය යුතුයි. මොකද එතුමා කියනවා ඉස්ලාම් ආගමටත් කලින් ඉඳන් පැවතගෙන යන ගම්මානයක් තමයි මේක කියලා. ඉතිං ඕගොල්ලෝ කවුරු හරි ඒ සම්බන්ධව නිවැරදි කිරීමක් තියෙනවා නම් ඉතිං අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද අපිත් කැමති නොදන්නා දෙයක් දැනගන්න සහ අපෙන් යම් කිසි වැරදි කරුණක් ෂෙයා වුණා නම් දන්න කෙනෙක්ට ඒක හරිගස්සන්නත් පුළුවන්. එතකොට බලන කෙනෙක්ට එක ඉගෙන ගන්නත් පුළුවන් හරියට. මෙන්න දිනවා ඉතින් ප්‍රෙස් රටේදී සෞදි අරාබියේ දවස් 10කින් විතර තමයිලු කඩන්න පුළුවන්. ඉතින් අපි කඩන්න යන්නේ. ගහේම තියෙන්න දෙනවා. බලමු. දැන් අපි එළියට එක්කන් යන්න හදන්නේ. ගාන කියක් කියයිදන්න බලමු. ඉතින් මෙතන ලෙමන් ගහක් එහෙම තියෙනවා. ඔයගොල්ලෝ අරාබියේ ගස් වැවෙන්නේ නැහැ කිව්වට මේ පේනවනේ වලලා තියෙනවා. මම ඉතින් කලුවරේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න බැරි වෙයි. පැහැදිලි නැති වෙයි. මොකද අපි එද්දි රෑ වුණා. මේ කිචන් එකක් තියෙනවා මේගොල්ලොන්ගේ. අපිට ඕන නම් කොෆි එකක් එහෙම ඒගොල්ලෝ දෙන්නම් කිව්වා. අපි එපා කිව්වා ඉතින්. ඉතින් මේ තියෙන්නේ පෙප්සි ස්ප්‍රයිට් පරණ කාලේ ඒවා. එනවා. මේක ටික බොන්න හොඳ නෑලු. පෙන්නන්නලු තියෙන්නේ මම ඒවා බොන්න පුළුවන්ද කියලා. පෙන්නන්නලු තියෙන්නේ. අපිට වතුර සංග්‍රහයකුත් හම්බ වුණා. شوي بارتيس ප්‍රශ්නේ හොඳටම بعدين බාදෙන් රෝහීනා. මේක මරු මේ විල්බැරෝ මරු මෝටර් එක කරලා මෝටරයක් හයි කරලා බොරු වෙනවනේ. එතකොට කවුද ලක්ෂපති ගහන කිව්ව රෝද කීයද කියලා. මේක මෝටරයක් නැහැ නේ. මෝටරයක් නැහැ නේ. هذا هذا ويلبرو ها يس يس هذا بعدين من هنا ركب هنا آه. عربية عربية هذا روبرا أنا بعدين أتكي بس شوي أشوف هذا this wadi هذا وادية هذا في موية ما فيها لا نو الحين ما في مطر آه. بعدين بعدين مطر في موية على طول مليان هذا ඔගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් මෙතන වැස්සාම මේ ටික උතුරනවා කියලා තමයි මනුස්සයා කියන්නේ. හැබැයි වහින්නේ ඉතින් කොහොමත් සමයක ඉවර වෙන්න ඕනේ. වින්ට් එක පටන් ගන්න කලින්. ඉතින් අපි යනවා. මේක වටේ ඇවිද්දා. ඉතින් ඇත්තටම දවල් වෙන්න තිබ්බනම් හරි වටිනවා. ඉතින් ඒත් අවුලක් නැහැ. රෑ හරි ඇවිල්ලා අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ලොකු දැනුමක් ගත්තා.
ගොඩක් දේවල් දැක්කා. thank you අපිත් එක්ක දිගට වරන්දිලා ඉදියට. ඉතින් යන අතරමඟ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කිලෝමීටර් 200 ගානක් එලවන්න තියෙනවා. දැන් මන්න එලවල මහන්සි. ඉතින් අපි අපේ ඉහෙලිය නීෂට දෙනවා ඩ්‍රයිව් කරන්න. මොකද යාට ලයිසන් තියෙනවා. ඕක තමයි ඉතින් විස්තරේ. ඉතින් ළමයි අපි යන ගමන් ඉන්නේ තාම කිලෝමීටර් 3-4ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මගින් නවත්තුවා. මෙතන තියෙනවා එළවලු කඩ වගේක් තියෙනවා. එතකොට ෆාමසියක්, පොඩි තේ කඩයක් එහෙම තියෙනවා. ඉතින් සෞදි අරාබියේ වුණාට දැන් අපි ඉන්නේ ගම් පළාතක. ඒ කියන්නේ මොකද නගරෙන් එළියට ඇවිල්ලානේ තියෙන්නේ. රියාද් වලින් පිටේ ඉන්නේ. කිලෝමීටර් 271ක්. කිලෝමීටර් 271ක්. ඉතින් අපි නිකන් හිතුණා ආවා දැන් එදාම යනවා. ඉතින් 271ක් යනවා කියන්නේ දන්නවා ලේසි නෑ. කොමාරි අපිට පැය 2ක් ගියා එන්න. මෙහෙ ඉතින් පාර රෝඩ් කන්ඩිෂන් එක හොඳ නිසා අවුලක් නෑ. ලංකාවේ වගේ නම් 271ක් පැය 2කින් යන්න බෑ. මේ ඉතින් කට්ටිය වොෂ්රූම් යන්න නැවතුවා. මම හිතුවේ වොෂ්රූම් එකට. ඉතින් ඉන්න කට්ටිය වාහනේත් තියෙනවා. ඉතින් අපි අතරමඟදී හම්බ වෙමු. අපි වාහනේත් බාර දෙමු කෑම කඩේකින් පස්සේ නීෂට. මගේදී සෙට් එකම ගෙදරට ළඟයි ඉතින්. ඉතින් කට්ටිය මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා ආවුලට පේන ඇති යතන අල්ෆරා කියලා ගහලා තියෙනවා. මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. ඔන්න ඔය විදිහට ඇවිල්ලා ඉතින් දැන් අපි මෙන්න මේ රෙස්ටුරන්ට් එකට ආවා. මම පෙන්නන්නම් පාර මේ තියෙන ලස්සන ගස්වල තියෙනවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකට අපි ආවා. රැට මොනවා හරි කන්න කියලා. ෆුට්බෝල් මැච් එකක් එහෙම ප්ලේ කරලා තියෙනවා එළියෙන්. ඉතින් අපි යමු බලන්න ඇතුළට. ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ තියෙන රෙස්ටුරන්ට් එක විදිහට තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. පේනවනේ ලස්සනයි. ඒ සිටි එක ඇතුලේ තියෙන ඉතින් අපේ රෙස්ටුරන්ට් එකේ දැන් උඩ බලපුවා උඩ උඩින් ඉඳන් බිම මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ පල්ලෙහා. අර දින අපි දැක්ක බෝඩ් එක. ඉතින් අපිට මේ බාකෝඩ් එක රීඩ් කරලා ස්කෑන් කරලා අපිට මෙනු එක ගන්න පුළුවන්. ඉතින් අපි පස්සේ මෙනු එක බලනවා. බලමු අත් බලන්න ඕනේ මෙෂන් එක මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අර ලස්සන වයිබ් එකක් තියෙනවා. මේක එළියෙන් දැක්ක
කට වැඩි ඇත්තටම ඇතුළ ලස්සනයි. මේක අපි ෆැමිලි සෙක්ෂන් කියලා උඩට එක්කන් ආවා. අර ලිෆ්ට් එකෙන්. මේ මෙතන ලස්සන ගිරව් ජෝඩුවකුත් තියෙනවා. ඉතින් අපේ බීම ටික නම් ආවා. Look nice, alhamdulillah. Inshallah taste nice. මේක ඇත්තටම සුපිරි ඈ. Yes, I like it. දැන් දාන්නේ. Cheers. මේ මට මම හිතුවා ඔක මට දෙන්න නේ. නේ අපරාධ මේක නෑතුවා. ඔයානේ යවුවේ මගේ නෑතු ඇයි කියලා. අද මම හිතාගත්තා මම මේක පටන් ගන්නවා. මගේ හිච්චි දිවියට දයියක් දුන්නේ. ඉතින් අපිත් එක්ක තව දුරටත් එකතු වෙලා ඉන්දියට ගොඩාක් ස්තුතියි ඔය හැමෝටම. ඉතින් අපිත් එක්ක ඉස්සරහටත් එක්කහු වෙලා ඉන්න කියලා ඔය හැමෝගෙන්ම ඉතාමත් හදවතේ පතුලෙන්ම ආදරෙන්ම ඉල්ලනවා. හැමෝටම ජයම වේවා. ඉතින් අමතක කරන්න එපා අපිව ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සෞදි අරාබිය ගැන ගොඩාක් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. හැමෝටම ජයම වේවා.